මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වෙන දුවල පුතාලා හැමෝටම තොරතුරු හා sannivedana තාක්ෂණය විෂයට අදාළව පහසුවෙන්ම ලකුණු 5කට ආසන්න ප්‍රමාණයක් බහුවර්ණ සහ රචනා කියන ප්‍රශ්න පත්‍ර දෙකට අදාළව ලබා ගන්න පුළුවන් මාතෘකාවක් තමයි අද මම මේ කෙටි වීඩියෝව තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 10 ශ්‍රේණියට අදාළව තොරතුරු හා sannivedana තාක්ෂණය විෂය යටතේ හතරවෙනි ඒකකයේ විදියට කතා කරන තාර්කික ద్వාර සමග බූලිය බීජ තර්කය පිළිබඳව කෙටි සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙන් මම ඉදිරිපත් කරනවා. පළවෙනියටම අපි කතා කරමු තාර්කික පරිපතයක් කියන්නේ මොකක්ද? ඒ තාර්කික පරිපතය නිර්මාණය වීම සඳහා භාවිත කරන තාර්කික ద్వාර කියන්නේ මොනවද කියලා. ඒක මම මේ විදිහට පොඩි නිදසුණක් ඔයාලට පැහැදිලි කරන්නම්. මොකක්ද මේ තාර්කික ద్వාර සහිත තාර්කික පරිපතයක් කියන්නේ කියලා. මගේ අතේ තියෙනවා මේ විදිහට දුරස්ත පාලකයක්. මේක මේ වීඩියෝ ලයිට් එකේ දුරස්ත පාලකය. මේකේ එක බොත්තමක් තද කරාම එක බටන් එකක් ප්‍රෙස් කරාම ඔයාලට පේනවා ඇති මට ඉදිරියෙන් තියෙන වීඩියෝ ලයිට් එක ඔෆ් වුණා. ඒ වගේම තව බටන් එකක් මේ විදිහට මේ බටන් එක ප්‍රෙස් කරාම නැවත ඒ වීඩියෝ ලයිට් එක ඔන් වෙනවා. ඔයාලට එතකොට මේ ආලෝක තත්ත්වය වෙනස් වීම අනුව පැහැදිලිව ඒක අවබෝධ වෙන්න ඇති. මම මේකේ එක බොත්තමක් තද කළා අර වීඩියෝ ලයිට් එකට තාර්කික ආදානයක් ලබා දුන්නා. දැන් ඔයා ඔෆ් වෙන්න කියලා. ඒ වගේම තව බොත්තමක් තද කරාම ඒකෙන් යන සංඥාව ආදාන සංඥාව වීඩියෝ ලයිට් එක අරගෙන එයා තාර්කික කාර්යයක් ගොඩ නැගුවා. දැන් ඔෆ් වෙන්න ඕනේ, දැන් ඔන් වෙන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික පරිපත තුල යම් යම් කාර්යයන් සිදු කිරීම සඳහා තාර්කික තත්වයන් ගොඩ නැගීම සහ එම ගොඩ නගන ලද තාර්කික තත්වයන් වලට අදාළ ප්‍රතිදානයන් ලබා දීමට තමයි තාර්කික ద్వාර කියන මූලික ඉලෙක්ට්‍රොනික තැනුම් මේකක භාවිත කරනු ලබන්නේ. ඉතින් මේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළව කතා කරොත් තාර්කික ద్వාර කියලා කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය මූලික තැනුම් මේකකයක් ඉලෙක්ට්‍රොනික පරිපත නිර්මාණය කරන පරිගණක නිර්මාණය කරන තාර්කික ద్వාර දකින්න පුළුවන් විශේෂයෙන්ම මධ්‍ය සැකසුම් ඒකකය නිර්මාණය කිරීමේදී. පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකය එහෙම නැත්නම් Central Processing Unit එක අපි කෙටියෙන් CPU කියලා හඳුන්වන කොටස නිර්මාණය කරද්දී පරිගණකයේ මොළයේ විදියට මේක ක්‍රියා කරන නිසා ඒක නිර්මාණය කරලා තියෙන තාර්කික ద్వාර ආසන්නව නූතන පරිගණකවල මිලියන 450ක් විතර එකතු කරලා විශාල ප්‍රමාණයක් තාර්කික ద్వාර වලින් තමයි පරිගණකයක් ක්‍රියාත්මක වීමේදී ඒ අවශ්‍ය තාර්කික තත්වයන් ගොඩනගලා දෙන්නේ. එතකොට මේ තාර්කික ద్వාර ගැන කතා කරද්දී තාර්කික ద్వාර විභාගය සඳහා පිළිතුරු ලිවීමේදී ප්‍රධාන කොටස් කිහිපයක් යටතේ පෙළගස්ස ගන්න වෙනවා. මොනවද මේ තාර්කික ద్వාර? පළවෙනියටම අපි ඒක ගැන කතා කරමු. තාර්කික ద్వාර ගත්තහම තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකකට බෙදනවා. මූලික තාර්කික ద్వාර සහ සංයුක්ත තාර්කික ద్వාර කියලා. මොනවද මේ මූලික තාර්කික ద్వාර කියලා කියන්නේ? තාර්කික ద్వාරයක් ගොඩනැගීම සඳහා භාවිත වන මූලික ඒකක අපි හඳුන්වනවා මූලික තාර්කික ద్వාර කියලා. මූලික තාර්කික ద్వාර පිළිබඳව කතා කරද්දී මූලික තාර්කික ద్వාර වර්ග 3ක් අපිට හඳුනා ගන්න හැකියාව තියෙනවා. පළවෙනි මූලික තාර්කික ద్వාරයේ විදියට n ద్వාරය හඳුනා ගන්න පුළුවන්. මේ n ద్వාරය කියන එක නිරූපණය කිරීම සඳහා n ద్వාරය කියලා කියන්නේ ඒ ద్వාරය සඳහා ලබා දීලා තියෙන නම. මේ n නිරූපණය කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික පරිපතවල අපි සම්මත සංකේතයක් භාවිත කරනු ලබනවා. එතකොට දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ n ద్వාරය සඳහා භාවිත කරන සම්මත සංකේතය කොහොමද අපි අඳින්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේක පහසුවෙන් මතක තියාගන්න n ద్వාරයේ අවසාන අකුර කැපිටල් D අකුර. එතකොට n ద్వාරයේ සම්මත සංකේතය අඳිනකොට අපි මේ වගේ කැපිටල් D අකුර වගේ හැඩයක් අඳිනවා. ඇඳලා මේකේ වම් පැත්තෙන් මේ ద్వාරය සඳහා භාවිත කරන ආදානාග්‍ර දෙකක් අඳිනවා.
එතකොට සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් මේ ద్వාරේ ආදාන අග්‍ර එකක් අඳින්න බැරිද කියලා. මේ N ద్వාරය නිරූපණය කරද්දී අනිවාර්යයෙන්ම ආදාන අග්‍ර දෙකක් අවම වශයෙන් අඳින්න ඕනේ. දෙකකට වඩා වැඩි වෙන N ద్వාර තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. එහෙමනම් N ద్వාරය අඳිනකොට කැපිටල් D අකුරේ හැඩය ඇඳලා ඇඳලා වම් පැත්තෙන් ආදාන අග්‍ර දෙකක් ඇඳලා. ඊට පස්සේ දකුණු පැත්තෙන් අපි මේ විදිහට මැදින් පිටතට රේඛාවක් අඳිනවා. මේ නිරූපණය කරන්නේ දකුණු පැත්තේ N ద్వාරයට අදාළ ප්‍රතිදාන අග්‍රය. මම එතකොට මේ විදිහට නම් කරොත් N ద్వාරේ ආදාන අග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක මම AB කියලා නම් කරනවා. ප්‍රතිදාන අග්‍රය මම Q කියලා නම් කරන්නම්. මේ අකුරු ඔයාලට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. හැඩය සම්මත හැඩය කැපිටල් D අකුරේ හැඩය ආදානාග්‍ර අවම වශයෙන් දෙකක් තියෙන්න ඕනේ. ප්‍රතිදානාග්‍රයක් දකුණු පැත්තෙන් තියෙන්න ඕනේ. මේ විදිහට ඇඳහම මෙන්න මේ N කියන තාර්කික ద్వාරය අපිට සංකේතාත්මකව නිරූපණය කරන්න පුළුවන්. හරි. දෙවනි තාර්කික ద్వාරයේ විදිහට අපි O කියන මූලික තාර්කික ద్వාරය සලකමු. එතකොට මේ O කියන මූලික තාර්කික ద్వාරය අඳිනකොට ඊට අදාළ සම්මත සංකේතය මේ සරල රේඛීය හැඩය වෙනුවට මෙහෙම වක්‍ර රේඛීය හැඩයක් අඳිනවා. ඇඳලා ඒකේ ඉඳන් මේ වගේ තරමක් වක්‍ර වුණු හැඩයක් මේ පැත්තට අඳිනවා. ඇඳලා අර වගේම තමයි O ద్వාරයටත් ආදානාග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක වම් පැත්තෙන් අපි අඳිනවා. ඇඳලා ප්‍රතිදානාග්‍ර එකක් මෙතනින් අඳිනවා. ඇඳහම මේ නිරූපණය කරන්නේ අපි O කියන තාර්කික ద్వාරය. මේක මූලික තාර්කික ద్వාරයක්. මේකෙත් ආදානාග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක අපිට AB කියලා නම් කරන්න පුළුවන්. ප්‍රතිදානාග්‍රය Q කියලා නම් කරන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මූලික තාර්කික ద్వාර දෙකක් ඇඳා. පළවෙනි එක N ద్వාරය, දෙවෙනි එක O ద్వාරය. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මූලික තාර්කික ద్వාර 3යි කියලා මම පෙන්නලා තියෙනවා. එහෙමනම් තව එක මූලික තාර්කික ద్వාරයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ద్వාරය අපි හඳුන්වනවා NOT ద్వාරය කියලා. NOT ద్వාරය මේකත් මූලික තාර්කික ద్వාරයක්. මේ NOT කියන මූලික තාර්කික ద్వාරයේ විශේෂත්වය තමයි ඔයාලට මේ විදිහට මම ඇඳලා පෙන්නන්නම්. NOT ద్వාරය නිරූපණය කරද්දී අපි E හිසක් ඇඳලා ඒකේ දකුණු පැත්තට මේ වගේ කුඩා වෘත්තාකාර කොටසක් ඇඳිනවා. N සහ O කියන තාර්කික ద్వාර දෙකේම ඔයාලට දකින්න ලැබෙනවා ආදානාග්‍ර දෙකක් තියෙනවා. මේ NOT කියන තාර්කික ద్వාරයේ විශේෂත්වය තමයි ඒකට තියෙන්නේ එක ආදානාග්‍රයයි. N O කියන තාර්කික ద్వාර දෙකේම ප්‍රතිදානාග්‍ර එකයි තියෙන්නේ. NOT ద్వාරයටත් ප්‍රතිදානාග්‍ර එකයි තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට NOT කියන තාර්කික ద్వාරය සංකේතාත්මකව නිරූපණය කරන්න පුළුවන්. එහෙමනම් ඔයාලට දැන් මෙතන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති මෙන්න මේ කරුණු මූලික තාර්කික ద్వාර තුනක් තියෙනවා. N ద్వාරය, O ద్వාරය සහ NOT ద్వාරය කියලා. N ద్వාරයේ සංකේතාත්මකව නිරූපණය කරද්දී D අකුරේ හැඩයක් අපි භාවිත කරනවා. කැපිටල් D අකුර. මේක කාලයක් යනකොට සමහර විට N ద్వාරයේ සහ O ద్వාරයේ හැඩයන් සංකේතාත්මක හැඩයන් අමතක වෙලා ළමයිට පොඩි පැටලිලි සහගත ගතියක් එන්න පුළුවන්. N ద్వාරයේද මේක O ద్వාරයේද කියලා. එහෙම පැටලිලි සහගත ගතියක් ආවොත් ඔයාලට ඒක පැහැදිලිව වෙන් කරගන්න සරල අදහසක් මම දෙන්නම්. N කියන ద్వාරයේදී D අකුරක් තියෙනවා. එතකොට මේ D අකුර හැඩයම තමයි N ద్వාරයේ සංකේතය සඳහා භාවිත කරන්නේ. ඒ විදිහට මතක තියාගත්තාම N වල D අකුරේ හැඩේ සංකේතයට භාවිත කරනවා කියලා ඉතුරු හැඩේ යන්නේ O ద్వාරයට. එතකොට NOT ద్వාරය සහ මේ දෙක පැටලෙන්නේ නැහැ. මොකද මේ දෙක පැහැදිලිව වෙනස්කම් තියෙනවා NOT ద్వාරයට. නමුත් N සහ O ద్వාරය කියන ద్వාර දෙකම ආසන්නව සමාන හැඩයන්ගෙන් යන නිසා කාලයක් යද්දී ළමයිට ඒක අමතක වෙලා පැටලිලි සහගත ගතියක් එන්න පුළුවන්. ඒක නැති වෙන්න සරල ආකාරයක් තමයි මම මෙතන ඔයාලට පැහැදිලි කරේ. එහෙමනම් මූලික තාර්කික ద్వාර තුන අපි කතා කරලා ඉවරයි. ඊගාවට අපිට තියෙන්නේ සංයුක්ත තාර්කික ద్వාර කියන කොටස කතා කරන්න.
සංයුක්ත කියන එකේදී අදහස තුලම මේ මාතෘකාව තුලම අන්තර්ගත වෙනවා යම් කිසි දේවල් එකතු වෙලා කියන අදහස. එතකොට සංයුක්ත තාර්කික ద్వාර වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක හැදෙන්නේ මූලික තාර්කික ద్వාර දෙක බැගින් එකතු වෙලා. එතකොට මූලික තාර්කික ద్వාර දෙකක් එකතු වෙලා එහෙමනම් සංයුක්ත තාර්කික ద్వාර හැදෙනවා නම් අපි බලමු මොකක්ද පළවෙනි සංයුක්ත තාර්කික ద్వාරය කියලා. හරි. සංයුක්ත තාර්කික ద్వාර දෙකක් තියෙනවා. මේ සංයුක්ත තාර්කික ద్వාරවල පළවෙනි ద్వාරය ගොඩ නැගෙන්නේ not ద్వාරය සහ n කියන තාර්කික ద్వාරය එකතු වෙලා. එතකොට මේ දෙකෙන් n කියන වචනේ අපි අරගෙන n ద్వාරය අරගෙන ඒකට not කියන ద్వාරයේ n අකුර අරගෙන අලුත් වචනයක් හදා ගන්නවා NAND ద్వාරය කියලා. එතකොට මේකේ අදහස වෙන්නේ NAND ద్వාරය ඇතුලේ n ద్వාරයක් සහ not ద్వාරයක් කියන ద్వාර දෙක අන්තර්ගත වෙනවා කියන එක. අපි ඒක රූපයක් විදියට නිරූපණය කරමු. ඉස්සෙල්ලම මම මේ විදියට n ద్వාරයක් අඳිනවා. ඊට පස්සේ මේ n ద్వාරයේ ආදානාග්‍ර දෙක අඳිනවා. එතකොට මේ ආදානාග්‍ර දෙක ඇඳලා දකුණු පැත්තේ ප්‍රතිදානාග්‍රය මේ විදියට ඇඳලා ප්‍රතිදානාග්‍රයට සම්බන්ධ කරනවා not ద్వාරය. මෙහෙම ඇඳහම මේ නිරූපණය වෙන්නේ NAND ద్వාරය. n එක සහ not එක එකතු වෙලා n එක සහ not එක එකතු වෙලා තමයි NAND කියන සංයුක්ත තාර්කික ద్వාරය ගොඩ නැගෙන්නේ. එතකොට එහෙමනම් ඔයාලට පළවෙනි ద్వාරය සංයුක්ත තාර්කික ద్వාරය ගොඩ නැගෙන ආකාරය පැහැදිලි වෙන්න ඇති. හරි. ඊගාවට අපි ඉතුරු වෙලා තියෙන O ద్వාරය ගමු. එතකොට මම මේක මෙහෙම වෙන් කරන්නම්. O ద్వාරය සමග not ద్వාරය එකතු වෙලා. O ద్వාරය සමග not ద్వාරය එකතු වුනහම අර ක්‍රමේම තමයි භාවිත කරන්නේ. O කියලා ලියනවා. මේකේ n අකුර ඉස්සරහට දානවා. එතකොට ඔයාලට පේනවා ඇති no කියලා වචනයක් හැදෙනවා. එහෙමනම් no කියන සංයුක්ත තාර්කික ద్వාරය හැදෙන්නේ O ద్వාරයක් සහ not ద్వාරයක් එකතු වෙලා. අර විදිහටම අපිට සංකේතය අඳින්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි O ద్వාරයට අදාළ සංකේතය මේ විදිහට අඳිනවා. එඳලා ඒකේ ප්‍රතිදානාග්‍රයට සම්බන්ධ කරනවා not ద్వාරය. මේ විදිහට. එතකොට මේ විදිහට O ద్వාරය සහ not ద్వාරය එකතු වුනහම අපි ඒ ద్వාරය හඳුන්වනවා සංයුක්ත ద్వාරයක් විදිහට no කියලා. ඉතින් මේක කෙටි කළා අපිට මේ විදිහට අඳින්න පුළුවන්. අපි මේ විදිහට n ద్వාරය ඇඳලා not ద్వාරයට අදාළ වෘත්තාකාර කොටස විතරක් මෙහෙම ඇඳත් මේ පෙන්නලා තියෙන්නෙත් මේ උඩ පෙන්නලා තියෙන NAND කියන සංයුක්ත තාර්කික ద్వාරයම තමයි. ඒ වගේම no කියන ద్వාරයට අදාළව O ద్వාරයක් මෙහෙම ඇඳලා වෘත්තාකාර කොටස මෙහෙම ඉස්සරහින් ඇඳහම මේ පෙන්නලා තියෙන්නේ මේ උඩ පෙන්නලා තියෙන no කියන සංයුක්ත තාර්කික ద్వාරයම තමයි. එහෙනම් මෙතන මෙන්න මේ කොටස බැලුවහම ඔයාලට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. කෙටි සටහනක් විදියට මේක අවබෝධ කරගන්න තාර්කික ద్వාර ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. පළවෙනි එක අපි හඳුන්වනවා මූලික තාර්කික ద్వාර කියලා. දෙවෙනි එක අපි හඳුන්වනවා සංයුක්ත තාර්කික ద్వාර කියලා. මූලික තාර්කික ద్వාර ප්‍රධාන ආකාර 3යි. පළවෙනි එක n ద్వාරය. n ద్వාරයේ හැඩය වෙන්නේ කැපිටල් D අකුරේ හැඩය. n ద్వාරයට ආදානාග්‍ර දෙකක් තියෙනවා, ප්‍රතිදානාග්‍ර එකක් තියෙනවා. O ద్వාරය n ద్వාරයට වඩා වෙනස් වෙනවා. එහි සරල රේඛීය හැඩය වක්‍ර රේඛීය හැඩයකට ඇවිල්ලා හරියට නිකන් විදුලි ස්ත්‍රික්කයක හැඩයක් වගේ හැඩයක් තමයි සංකේතයේදී භාවිත කරන්නේ. ඒකෙදිත් ආදානාග්‍ර දෙකක් තියෙනවා, ප්‍රතිදානාග්‍ර එකක් තියෙනවා. ඊගවට අපි not ద్వාරය පිළිබඳව කතා කරද්දී ඒකේ ඊහිසක් සමග සම්බන්ධ වෙන කුඩා වෘත්තාකාර කොටසක් තමයි භාවිත කරන්නේ. not ద్వාරයේ ආදානාග්‍ර 1යි, ප්‍රතිදානාග්‍ර 1යි. එතකොට මේක ගත්තාම මූලික තාර්කික ద్వාර එතනින් අවසන් වෙනවා. ඊගාවට අපි සංයුක්ත තාර්කික ద్వාර වලට ආවහම
සංයුක්ත තාර්කික ద్వාර නිර්මාණය වෙන්නේ මූලික තාර්කික ద్వාර දෙකක් එකතු වෙලා. පළවෙනි මූලික තාර්කික ద్వාර දෙක විදිහට අපිට සලකන්න පුළුවන් AND ద్వාරය සහ NOT ద్వාරය එකතු වෙන අවස්ථාව. AND ద్వාරය සහ NOT ద్వාරය එකතු වුණාම AND එකට NOT එකේ එකතු වෙලා හැදෙන ద్వාරය අපි NAND කියලා හඳුන්වනවා. මේ NAND ద్వාරය ගත්තාම ඒකේ තියෙන්නේ AND ద్వාරයක් සහ NOT ద్వාරයක්. දෙවනි ద్వාරයේ විදිහට අපි හඳුන්වන්නේ සංයුක්ත ద్వාර අතර NO ద్వාරය කියන සංයුක්ත තාර්කික ద్వාරය. මේක හැදෙන්නේ O ద్వාරයක් සහ NOT ద్వාරයක් එකතු වෙලා. O ద్వාරයට NOT ద్వාරයේ එන්න අකුර එකතු වුනහම NO කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේ ద్వාරය නිරූපණය කරද්දී අපි O ద్వාරයක් සහ NOT ద్వාරයක් එකතු කරලා තමයි අඳින්නේ. එතකොට ඒක තමයි මෙන්න මේ තාර්කික ద్వාර පිළිබඳව මූලිකව ඔයාලට ලබා ගන්න තියෙන අදහස. එහෙමනම් දැන් ඔයාලා දන්නවා මූලික තාර්කික ద్వාර 3 සහ සංයුක්ත තාර්කික ద్వාර 2.